සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලි හැමෝටම ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු එක් දින තරඟය පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් දෙවැනි එක් දින තරඟය අද තමයි පැවැත්වීමට නියමිත වෙලා තිබුණේ. නමුත් පාකිස්තානයේ පැවැත්වෙන යුද්ධමය වාතාවරණය නිසා තරඟ කාලසටහන වෙනස් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා. ඉතින් ඒ අනුව හෙට දිනේදී තමයි දෙවැනි එක් දින තරඟය පැවැත්වෙන්නේ. තුන්වෙනි එක් දින තරඟය 16 වෙනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කළා තියෙනවා. ඉතින් මෙම යුද්ධමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකින් කිහිප දෙනෙක් මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට අකමැති බව ප්‍රකාශ කරමින් නැවතත් ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබෙන බව තමයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ක්‍රීඩකින් 8 දෙනෙක් මේ අතර වෙනවා. ඉතින් ක්‍රීඩකින්ගේ නම් වශයෙන් ගත්තාම කුසල් මෙන්ඩිස්, හදිර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, මහිස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකින් තමයි මෙම තරඟාවලිය ප්‍රතික්ෂේප කර නැවත ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ. ඉතින් ඒ වෙනුවට ශ්‍රී ලංකාවෙන් නැවතත් ක්‍රීඩකින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරන බව තමයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙම ක්‍රීඩකින් සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව උන්ට වසර දෙකක තරඟ තහනමක් පනවන බවටත් තොරතුරු සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකින් පාකිස්තානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම හිටපු ක්‍රීඩකින් අදහස් දක්වා තිබෙනවා. ඉතින් ඔවුන් පවසන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් අපගේ රාජ්‍ය අමුත්තන් ඔවුන්ට රාජ්‍ය නායකයෙකුට හා සමාන ආරක්ෂාවක් අපි දෙනවා යනුවෙන් මොහිදින් නක්වි මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම පාකිස්තානයේ හිටපු නායකයෙක් වන රෂීඩ් ලතීෆ් මෙහෙම සඳහනක් කළා තියෙනවා. 1994 1996 පිපිරීම් නොතකා ලංකාවට සහයෝගීතාවයක් වීමට අපිත් කොළඹ රැඳී සිටියා. ඒ වගේම රජයේ හමුදාන් LTT අතර දරුණු ගැටුම් මැද්දේ කණ්ඩායම ටෙස්ට් තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් ක්‍රීඩා කළා යනුවෙන් ඉතින් මෙම තරඟාවලියම පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මේ සම්බන්ධව ඔහු අදහස් දක්වා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් පාකිස්තානයේ රැඳී සම්බන්ධව බොහොමත් ස්තුතිවන්ත වන බව. ඒ වගේම පාකිස්තාන ක්‍රීඩකීන් වන සල්මන් අලියගා, ශහින් ෂා අෆ්රිඩි, අබ්රාර් අහමඩ්, හාරිස් රවුෆ්, මොහමඩ් රිස්වාන් යන ක්‍රීඩකීන් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුතිවන්ත වන බව සඳහන් කර තිබෙනවා. පාකිස්තානයේ රැඳී සිටීම සම්බන්ධව ඒ වගේම මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉතාමත් ස්තුතිවන්ත වන බව සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ වගේම ICC සභාපති ජේෂා මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ට අනතුරක් වුවහොත් අපි එහි වගකීම දරන්නේ නැහැ. ඔවුන් පාකිස්තානයෙන් පිටත්ව යන එක හොඳයි. අපි පාකිස්තානයේ සමග ක්‍රීඩා කරන රටවල් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ වගකීම සම්බන්ධයෙන්ුත් අපි තීරණයක් අරන් ඉවරයි. එම නිසා මෙම තරඟාවලියේ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත් යන එක හොඳයි කියලා තමයි ICC සභාපති ප්‍රකාශ කරන්නේ. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකින් හෙට දිනේදී දෙවනි එක් දින තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් මෙම තරඟය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි නගරයේදී. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3ට මෙම තරඟය ආරම්භ වීමට නියමිතයි. ඉතින් කෙසේ වෙතත් ක්‍රීඩා නොකරන ක්‍රීඩකින් හට වෙනත් ක්‍රීඩකින් ආදේශ කර තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරන බව සඳහන් වෙනවා. ඉතින් මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.